හෙලෝ ස්ලාම් අලයිකුම්. මං අද ආවේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්න. පිරිමින්ට පුළුවන් නම් 4ක් බඳ ගන්න. ඇයි ගෑනුන්ට බෑ කියලා. ටිකක් හිතලා බැලුවද මේක අහන්න කලින්? ටිකක් හිතන්න මේක හරි ක්වෙස්චන් එකක්ද කියලා. හරි. 4 දිනක් බැඳ ගත්තයි කියමුකෝ. කවුද එතකොට ළමයින්ගේ තාත්තා? කියන්න පුළුවන්ද මෙයා තමයි තාත්තා, ආරයා තමයි තාත්තා කියලා? ඒක මහා මං හිතන්නේ ඒක ක්වෙස්චන් එකම ලොකු ක්වෙස්චන් එකක්. හරිද? ඒ නිසා තමයි ඉස්ලාම් ආගමේ මෙහෙම පිරිමින්ට විතරක් අනුමැතිය දීලා තිනවා 4ක් එක සැරේට බඳින්න පුළුවන් කියලා. හැබැයි ඒක ඇවිල්ලා සුන්නා. සුන්නා කියන්නේ අපිට ඒක කරන්න පුළුවන්. ඒක කරන්නම ඕනේ නෙවෙයි. ඒකට කරන්න අනුමැතිය දීලා තියෙනවා. ඒ ඇයි කිව්වොත් අනිත් දේවල් හරාම් කරලා තියෙනවා. මොකද්ද හරාම් කරලා තියෙන්නේ? හරාම් කරලා තියෙනවා ඩේටිං, හරාම් කරලා තියෙනවා චීටිං. එතකොට අනිත් ගෑනුන්ව බලන එක ඒ ඔක්කොම හරාම් කරලා තියෙනවා. ඒක හොඳයිද නැද්ද? ඒ ටික හරාම් කරන එක. අපි ලේඩීස් හරිම ජෙලස්. අපිට පුළුවන් මේ අපේ මිනිහා තව කෙනෙක්ව බලනවා නම් අපිට කොච්චර දුක හිතෙනවද? අපිට චීටිං කරනවා නම් කොච්චර දුක හිතෙනවද? අපිට දන්නේ නැතුව ගොඩාක් දේවල් ගැහණුන් එක්ක කරනවා නම් කොච්චර දුරක් හිතෙනවද? දුකක්. එතකොට ඒවා තමයි අපේ ඉස්ලාම් ධර්මයේ එපා කරන්න මෙපා හරාම් කරලා තියෙන්නේ. මේක allowed කරලා තියෙනවා. ඇයි allowed කරලා තියෙන්නේ කියලා මං කියලා දුන්නා මගේ කලින් වීඩියෝ එකේ. ඇයි කියලා. වැන්දපු ගැහණියෙක් ඉන්නවා නම් එයාට උදව් කරන්න ඕන නම් ඔයාට පුළුවන් නම් විතරක් කරන්න. ඒ ගෑනුන් අනිත් ගෑනුන්ටත් ඕකේ වෙන්න ඕනේ. මං හා කිව්වොත් කියමුකෝ මං මැරේජ් ඇග්‍රීමන්ට් එකක් මං මැරි කරනවායි කියලා. මං මැරි කරනකොට මං එයාට කියන්න පුළුවන් ඔයාට තව කෙනෙක් බඳින්න බෑ කියලා. ඒක ඇග්‍රීමන්ට් එකේ දාන්න පුළුවන්. මං කැමති නැත්තම් එයා තව කෙනෙක්ව බඳිනවට. එහෙම කියලා තිබුණ නැත්තම් මෙයාට කියලා තව කෙනෙක් බඳින්න පුළුවන්. හැබැයි ඒ පවුල විනාශ වෙනවා නම් මෙයා තව කෙනෙක් බඳිනවා නිසා ඒක එයාට කරන්න බෑ. ඒ තව මැරේජ් එක එයාට කරන්න බෑ. එයාගේ පවුල කඩා බිඳි වැටිනවා නම්. ඒක තමයි ඉස්ලාම් එකේ කියලා තියෙන්නේ. හරිද? දැන් බලන්න කොච්චර ලස්සනද කියලා ඉස්ලාම් ආගම. විමෙන්ට ගොඩාක් රයිට්ස් තියලා තියෙනවා. තව කෙනෙක් කියනවා අපිට ඉස්ලාම් ආගමේ අර පිරිමින්ට තමයි මුල් තැන, ගෑනුන්ට කිසිම තැනක් නැහැ කියලා. ඒවා කිසි දෙයක් නැහැ. පිරිමින්ට අල්ලාහ් සුබ්හානහු තාලා කුරාන් එකේ කියන්නේ ඒගොල්ලන්ව ස්ට්‍රෝං හදලා තියෙන්නේ, මවලා තියෙන්නේ. ඇයි කිව්වොත් ඒගොල්ලන් විමෙන්ව ප්‍රොටෙක්ට් කරන්න ඕන නිසා. දැන් normally ගොඩාක් විමෙන් මං කියන්නේ ජිම් යන කට්ටිය. ඒවා ගොඩාක් ඒගොල්ලන් weak. හරිද? ඒගොල්ලන් මෙන් වගේ අර මේක උස්සන්නයි ඒක උස්සන්නයි ෆයිට් කරන්නයි එහෙම බෑ. ඒගොල්ලන් ජිම් කරාටි කරොත් ඒක වෙනස් දෙයක්. හරිද? ඉමෝෂනලි අපි weak. ඒක සයිකොලොජි එකේ ප්‍රූව් වෙලා තියෙනවා අපි ඉමෝෂනලි weak කියලා. එතකොට අපිව ප්‍රොටෙක්ට් කරන්න තමයි මේ ආගම ඒගොල්ලන්ව ස්ට්‍රෝං කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට මුල් තැනක් දීලා තියෙන්නේ. නිකන් කියමුකෝ බස් එකේ අපි යනවායි කියලා ඔක්කොටම ඩ්‍රයිවර් වෙන්න පුළුවන්ද ඒක බස් එකේ? බෑ නේද? එක ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා, එක කන්ඩක්ටර් කෙනෙක් ඉන්නවා. එතකොට ඩ්‍රයිවර් තමයි ඩ්‍රයිව් කරගෙන යන්නේ. ඔයාලට පුළුවන්ද මෙහෙම ඩ්‍රයිව් කරන්න එපා, බ්‍රේක් දාන්න, අරක දාන්න, මේක දාන්න කියන්න? බෑ නේද? කමාන්ඩ් කරන්න බෑ. ලීඩර් කෙනෙක් ඉන්නවා, ඔයාට කමාන්ඩ් කරන්න බෑ. ඔයාට කියන්න පුළුවන් මොනවා හරි ඔයා ටිකක් හයියෙන් යනවා, බල්ලා යන්න මොනවා හරි හයියෙන් එහෙම යනවා නම් භයානක නම් ඔයාට කියන්න පුළුවන්. මේම භයානකයි ඔයා යන එක කියලා. නැත්තම් ඔයාට නවත්තන්න තැනක් ඔයාට ඕන නම් බස් ස්ටෑන්ඩ් එකේ නැතුව ඔයාට පුළුවන් මෙතන ටිකක් මාව දාලා යන්න කියලා. එතකොට එයා ඩිසයිඩ් කරයි එයා කොහොමද ඒක කරන්නේ කියලා. ඒ නිසා තමයි ඔක්කොම රටේ ලීඩර් කෙනෙක් ඉන්නවා. රටේ ලීඩර්ස් දෙන්නෙක් නැහැ. ලීඩර් කෙනෙක් ඉන්නවා. එතකොට ගමේ ලීඩර් කෙනෙක් ඉන්නවා. එතකොට ගෙදර ලීඩර් කෙනෙක් ඉන්නවා. ලීඩර් ඒගොල්ලන්ගේ යට ඉන්න අයට අපහසුතාව කරන්නද නැත්නම් අපහාස කරන්න නැත්නම් මිස්ට්‍රීට් කරන්න බෑ. මිස්ට්‍රීට් කරොත් එයා වැරදි. එයාව ස්ට්‍රෙන්ත් එයාව ස්ට්‍රෝං කරලා තියෙන්නේ එයා අපිව ආරක්ෂා කරන්න මිසක් අපිව බලා ගන්න මිසක්
වෙන දෙයක් කරන්න නෙවෙයි. යාව ලීඩ් කරලා තියෙන්නේ. හොඳට බලා ගන්න. කන්ට්‍රි ලීඩර් කෙනෙක් අපිව හොඳට බලාගත්තේ නැත්නම් අපි කොහොමද මොකද්ද වෙන්නේ? ඒ වගේම තමයි ඔක්කොම තැන්වල ලීඩර් කෙනෙක් ඉන්නවා. ඒ නිසා තමයි මෙන්ට එහෙම ලීඩර්ෂිප් එකක් දීලා තියෙන්නේ. විමෙන් හරි අහිංසක පාටයි. ඒක තමයි විමෙන්ට ටීචර්ස් ජොබ් එක ගොඩාක් හොඳයි කියන්නේ. ඇයි කිව්වොත් ඒගොල්ලන් අර ඉවසිල්ලෙන් ළමයිව බලා ගන්නවා. ඒගොල්ලන්ට අර ඉවසිල්ල අර ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ දෙවියෝ අපිට දීලා තියෙන්නේ. ඒකයි ජෙන්ඩර් රෝල්ස් ඩිෆරන්ට් ජෙන්ඩර් රෝල්ස් තියෙන්නේ. නැත්තම් අපිට අර ඉක්වල් නැතුව ඉන්න නෙවෙයි. Okay, thanks a lot. Jazakallah khairan.